Welcome to Nexa Ventures. ඔයාලා දන්නවද දැන් රජයේ කරන්න යන දේ? ඔව් දැන් රජයේ මහජන ප්‍රවාහන පද්ධතිය අලුත් කරන වැඩේට අත ගහලායි තියෙන්නේ. නව බස් රථ, ලොරි රථ සඳහා ඉල්ලුම දැන් එන්නෙන්නම වැඩි වෙන හැටයි. ඒකින් කොහොමද අපි වාසි ලබන්නේ? ඔයා දන්නවද ලංකා ශෝක් ලේල රජයටත් පුද්ගලික සමාගම් වලට බස්, ලොරි සහ අනෙකුත් වාහන සපයන සමාගමක්. ඇයි අපිට ලංකා ශෝක් ලේලෙන් වැදගත්? ගිය වසරේ ආදායම 60%කින් වැඩි වෙලා. ගිය වසරේ ලාභය 70%කින් වැඩි වෙලා. ඔයා දන්නවද එම ආදායමින් වැඩිම කොටසකින් දායක වී තිබෙන්නේ නව වාහන ආනයන ආදායමයි. අද වෙනකොට මෙය කොළඹ කොටස් වෙළඳ පොලෙහි වෙළඳපොලාගේ රුපියල් 1400ක් සහ 1500ක් අතර ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර හුවමාරු වෙනවා. හැබැයි මේ කොටස්වල වත්කම් මගිය ඒ කියන්නේ නෙට් ඇසෙට් වැලියු එක රුපියල් 1600කට වඩා වැඩි. මේකේ කොටසක ලාභය ඒ කියන්නේ earning per share එක රුපියල් 422ක් වෙලා තින්නේ. මේ ඔක්කොගෙම පේනවා නේද? මේ ෂෙයා එක කොච්චර අන්ඩර් වැලියු ෂෙයා එකක්ද කියලා. දැන් අපි බලමු මෙම ආයතනයේ අයිතිය ගැන. දැනට මෙම ආයතනයේ ෂෙයාස් මිලියන 3.6ක් තියෙනවා. ඒකෙන් මිලියන 2.5ක් ඔවුන්ගේ මව් සමාගමට තමා අයිති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මාකට් එකෙන් අපි හැමෝටම තියෙන්නේ ෂෙයාස් ලක්ෂ 10ක් වගේ අඩු ගාණක්. දැන් වෙනකොට මෙම ආයතනයේ ශක්තිමත් ශේෂපත්‍රයක් එහෙම නැත්නම් බැලන්ස් ෂීට් එකක් බලා ගන්න පුළුවන්. දැනට මේ කොටස් මිල වසරකින් 90%කින් ඉහළ ගියා. ඒ විතරක් නෙමෙයි රුපියල් 20ක ලාභාංශිකුත් ගෙවලා ඉන්නේ. දැන් ආණ්ඩුව ගෙන යන මේ අලුත් වැඩෙත් එක්ක තව අවුරුදු 2කින් 3කින් නැත්නම් 5කින් මෙම ආයතනයේ කොටස් මිල මොන වටිනාකමක් ඇයිද? මාකට් එකේ තියෙන අනික් ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටිස් එක්ක බලද්දී මෙහි ආයෝජනය ඔයාට ප්‍රතිලාභයක් අත් කරයිද? ඕගොල්ලන්ගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න.